මැටි කුස්සිය ආප්පයක් හදමු. බලමුකෝ හදන හැටි. මේ තියෙන්නේ පිටි මිශ්‍රණය. නේ. මේකට හදන්න දෙන්න. පිටියට තියෙන පිටි මිශ්‍රණය. අපි දැන් ආප්පයක් හදන හැටි බලමු. දරල ඉවත් පත්තු කරගන්න හදන්නේ. මේන්න තියෙනවා ආප්ප ටික. මේ හැබැයි රතු කැකුළු හාල් පිටි වලින් හදපු ආප්ප. ඒකයි මේ පොඩ්ඩක් පාට දුඹුරු පාටට තියෙන්නේ. රස නම් හොඳයි. අපි කාලත් බලමු. අපි දැන් ආප්පයක් කාලා බලමු මේ කොහොමද රස කියලා. පාට නියමට තියෙනවා. මං කියවනේ මේ රතු කැකුළු හාල් පිටි වලින් හදපු ආප්ප. Iya, Mas.